ද සෝෂලිස්ට් වර්ල්ඩ් YouTube නාලිකාවයි. මේ පොඩ්කාස්ට් එකෙන් අපි කියුබාවට පහර දීමේ පෙන්ටගනයේ යෝජිත සැලසුම් දේශපාලනිකව හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙනවා. සම්පත් වෙළඳ මාර්ගත් ගෝලීය වෙළඳපොළවල් වලත් එක්සත් ජනපදයේ අධිකාරිය ආපසු තහවුරු කරගන්න මෙන්ම වෙනසුලාවේ ඉඳලා ඉරානය හරහා චීනය සමග ගැටුමකට සූදානම් වීම අරමුණු කරගනිපු අධිරාජ්‍යවාදී කොල්ලකෑමේ පුළුල් සංයුක්ත ව්‍යාපාරයක සන්දර්භය ඇතුලේ අපි මේ කියුබාවට එරෙහි තර්ජන පිටවන්න ඕන. මේ චැනලය හරහා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් ඒවායේ පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුලේ තියලා කම්කරු පන්ති ආස්ථානයකින් වග විභාග කරනවා. මෑත සතිවලදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියුබාවට එරෙහි එක්සත් ජනපදය ගෙන යන හොඳින් සම්බන්ධීකරණය කරපු ප්‍රහාරයක් පිළිබඳව හෙළිදරව් කරලා තියෙනවා. මේක ඇමරිකානු පාලක පන්තිය තමන්ට අහිමි වෙලා තියෙනවා කියලා දකින කලාපීය බලපෑම නැවත ලබා ගැනීම සඳහා අර්ධගෝලය පුරාම ක්‍රියාත්මක කරලා තියෙන උපාය මාර්ගයක කොටසක්. ඇමරිකානු පරිපාලනයේ තර්ජන බලශක්ති සම්බාධක ඇතුළු දිවයිනේ ගෙලසිරි කරන කුරිරු ආර්ථික අවහිර කිරීම වගේම මිලිටරි බලහත්කාරකම් කියුබාව එක්සත් ජනපද ආයතනික අවශ්‍යතාවලට යටත් කිරීමටත් එරට වරාය තෙල් හා සංචාරක ආර්ථිකය පෞද්ගලික ලාභයට විවෘත කිරීමටත් සැලසුම් කරලා තියෙන නැවත යටත් විජිතකරණ කිරීමේ රිකොලරයිසේෂන් කිරීමේ වැඩසටහනකට සමානයි. කියුබාව ඇතුලේ දැන් තියෙන්නේ මානුෂීය ව්‍යසනකාරී තත්ත්වයක්. ජනවාරි මාසයේ ඉඳලා තෙල් තහනමක් හරහා තීව්‍ර කරපු ඇමරිකාවේ දශක ගණනාවක ජනසංහාරක ආර්ථික අවහිර කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දෛනිකව පැය ගණනක් තියෙන විදුලිය නැහිටිම් ඇති වෙලා තියෙනවා. පානීය ජලය ආහාර වගේම වෛද්‍ය සැපයුම් වල දැඩි හිඟයක් ඇති වෙලා තියෙනවා. ප්‍රවාහනය විදුලිය හෝ මූලික අවශ්‍යතා නොමැතිකම හේතුවෙන් කම්කරුවන්ට ගොඩක් වෙලාවට එයාලගේ රැකියාවලට යාමට නොහැකි වීමත් එක්ක ආර්ථිකය ක්‍රියාකාරීවම ඇනහිටලා තියෙන්නේ. දැන් ඇමරිකානු පාලක පන්තිය කියුබාව දෙසට හැරිලා තියෙන්නේ ඇයි? ඒ හේතු තියෙන්නේ ආත්මීය කාරණාවල හරි සංස්කෘතික කාරණාවල හරි නෙවෙයි. ඒකට ද්‍රව්‍යමය හේතු තියෙනවා. කියුබාව පිහිටලා තියෙන්නේ කැරිබියන් දූපත්වල උපාය මාර්ගිකව වැදගත් ස්ථානයක අන්තර්ජාතික සමාගම් අපේක්ෂා කරන ප්‍රධාන යටිතල පහසුකම් හා මානව ප්‍රාග්ධනය සතුව. එක්සත් ජනපදය හවානා නායකත්වයට ඉවත්වීමේ අවස්ථා ගැන විවෘතව සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අතර වරාය බලශක්ති වත්කම් වගේම සංචාරක ආයෝජන අවස්ථා එක්සත් ජනපදයටත් පිටුවහල් ප්‍රාග්ධනයටත් ලබා දෙන පැකේජ පස්වදර පැත්තෙන් සාකච්ඡා කරමින් තියෙන්නේ. රාවුල් කස්ත්‍රෝගේ පවුල ඒවට සම්බන්ධයි. මේවා රාජතාන්ත්‍රික භාවය පිළිබඳ කාරණාවක් නෙවෙයි. ඒවා ආයෝජනමාවෙන් නව යටත් විජිතකරණය රිංගවීමක්. මේ ආක්‍රමණය මේ වසර මුලදී වෙනසුලාවට එල්ල කරපු ප්‍රහාරයටත් ඉරානයට එරෙහි සාප්‍රාදී එක්සත් ජනපද ඊශ්‍රායල යුද්ධයටත් හේතු වූ එකම මූලෝපායක තර්කණයටම සම්බන්ධයි. වෙනසුලාවේදී ජනාධිපති මදුරෝ පැහැර ගැනීම හා තෙල් ස්ථාපන ග්‍රහණයට ගැනීමේ ව්‍යාපාරය ලතින් ඇමරිකාවේ විශාලතම තෙල් සංචිත වොෂින්ටනයේ විධානය යටතට ගැනීම අරමුණු කරගෙන සිදු කරපු ඒවා. නැගෙනහිර පැසිෆික් කලාපයේත් කැරිබියන් කලාපයේත් දැන් සිදු කරන ප්‍රහාරය 2025 ජාතික ආරක්ෂක මූලෝපාය National Security Strategy කියන ලියවිල්ලේ දක්වලා තියෙන මොන්රෝ මූලධර්මයේ ට්‍රම්ප්ගේ ආකෘතිය කියලා හඳුන්වන වැඩපිළිවෙලේ කේතනය කරලා තියෙන්නේ. වරාය හමුදා කඳවුරු වගේම ස්වාභාවික සම්පත් ඇතුළු මූලෝපායිකව වැදගත් වත්කම් වෙත ප්‍රතිවාදී බලවතුන්ට ප්‍රවේශ වීම වළක්වන මේ මූලධර්මය බටහිර අර්ධගෝලයේ සම්බන්ධයෙන් එක්සත් ජනපද ආධිපත්‍ය නැවත තහවුරු කරනවා. හිට්ලර්ගේ මහා ජර්මනිය හා සමානව විවෘතව ව්‍යාප්තවාදී වචන වලින් රාමු කරන ලද මෙම පරිපාලනය නැවත යටත් විජිතකරණ වැඩපිළිවෙලක් හරහා ග්‍රීන්ලන්තයේ සිට සමකය දක්වා විහිදෙන මහා උතුරු ඇමරිකාවක් ග්‍රේට් නෝර්ත් ඇමරිකා පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙනල්ලා තියෙනවා. මේ නව යටත් විජිතකරණයේ අරමුණ හුදෙක් භූදේශපාලනික පාලනයක් පමණක් නෙවෙයි. එහි අනිත් වැදගත්ම එල්ලය තමයි දැවැන්ත ජනසතු කිරීම වගේම මූලික සමාජ හා කම්කරු අයිතිවාසිකම් වලට පාර කපපු 1959 කියුබානු විප්ලවයේද ඇතුළු 20 වන සියවසේ කම්කරු පන්තියත්
ජාතික විමුක්ති අරගලත් සමග සම්බන්ධ සියලු සමාජ ජයග්‍රහණ බිඳ දැමීම. ඉරානය සම්බන්ධයෙන් ගත්තොත් ආරම්භක අනතුරු නැංගවීම හොඳින් පැහැදිලි වුණා. එක්සත් ජනපදය තෙල් අත්පත් කරගන්නා බවට ට්‍රම්ප් තර්ජනය කළා. කාක් දූපතත් අනෙකුත් බලශක්ති මර්මස්ථානත් අල්ලා ගැනීම සඳහා පෙන්ටගනය භූමි ආක්‍රමණ සැලසුම් කරන බව මාධ්‍යවල වාර්තා වුණා. මේවායේ අරමුණ වුණේ ගෝලීය බලශක්ති සැපයුම් ගලා යාම පාලනය කිරීමත් ප්‍රතිවාදීන් හුදකලා කිරීමත්. කියුබාව, වෙනසුලාව, ඉරානය වෙන්ව සිදුවන නාටක හැටියට පෙනුනට සැබවින්ම මේවා තනි අධිරාජ්‍යවාදී උපාය මාර්ගයක අන්තර් සම්බන්ධිත පෙරමුණු. වොසින්ටනයේ පාලක පන්තිය ඩොලර් ආධිපත්‍ය නැවත තහවුරු කිරීමට, ප්‍රතිවාදීන්ට අමුද්‍රව්‍ය අහිමි කිරීමට වගේම රුසියාව, චීනය හා ස්වාධීන ආණ්ඩු එකට බැඳ තබන විකල්ප වෙළඳ වැඩසටහන් යටපත් කිරීමට උත්සාහ කරනවා. ඉරාන යුද්ධය පිළිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂණ මේ ප්‍රහාරය ගෝලීය ආධිපත්‍ය සඳහා ඇමරිකානු තල්ලුවක කොටසක් හැටියටම වගේම බීජිං හා මොස්කව්ට එරෙහිව බලහත්කාරය පැවරීමේ මාධ්‍යයක් වශයෙන් ස්ථානගත කරනවා. කියුබාව යටත් කර ගැනීමේ ඇමරිකානු ක්‍රියාකලාපය ස්වාධීන ආර්ථික කණ්ඩායම් වලටත් බීජිංහි බලපෑමටත් පවතින දොරටු වසා දැමීමේ තවත් පියවරක්. අපි මේ සිදුවීම් වල පන්ති අවශ්‍යතා ක්ලාස් ඉන්ටරෙස්ට්ස් පිළිබඳව නිශ්චිතවම පැහැදිලි කරගන්න ඕන. මේ ගැටුම් ශිෂ්ටාචාරවල ගැටුමක් නොවේ. එය වෙනත් ක්‍රමවලින් ක්‍රියාත්මක වන පන්ති යුද්ධයක්. එක්සත් ජනපදයේ මූල්‍ය ප්‍රාග්ධනය තෙල් සමාගම් වගේම මිලිටරි කොන්ත්‍රාත්කරුවන් ඇතුළත් එක්සත් ජනපද පාලක පන්තිය සම්පත් අත්පත් කර ගැනීමෙන් මිලිටරි අයවැයෙන් වගේම පෞද්ගලික ප්‍රාග්ධනය සඳහා වෙළඳපොළ පුළුල් කිරීමෙන් ලාභ ලබනවා. මිලිටරිවාදය ඔවුන්ට දේශීය මහජන අතෘප්තියේ අවධානය වෙනතකට යොමු කිරීමටත්, ආර්ථික අර්බුදය අධිරාජ්‍ය කොල්ලකෑම් බවට පත් කිරීමටත්, විදේශයන්හි කොල්ලකමින් රට ඇතුළේ කප්පාදු තීව්‍ර කිරීමටත් මෙවලවක් සම්පාදනය කරනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරුවන්ග වන විදියට මේ ක්‍රියාවන් මෙහෙවනු ලබන්නේ අර්බුදයක කිඳිලා තියෙන ධනවාදී අත්‍යවශ්‍යතාවයන් වගේම ඕනෑම විකල්ප ආකෘතියක් තලා දැමීමට කතිපය අධිකාරය, ඒ කියන්නේ ඔලිගාර්කියක දරන උත්සාහය මගින්. අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ අපරාධ මහජනතාවට පෙන්වන්නේ අත්‍යවශ්‍ය ප්‍රතිපත්තියක් හෝ මානුෂීය හියුමැනිටේරියන් මැදිහත්වීමක් හැටියට. සත්‍ය ඊට වඩා අප්‍රසන්නයි. ඒ අපරාධ කියුබානු ජනතාවට වගේම ලෝකේ පුරා කම්කරු පන්තියට තර්ජනයක් වන කොල්ලකෑමේ හා යටත් කර ගැනීමේ නව යටත් විජිත වැඩසටහනක්. ඉතිහාසය අද අපට තෝරා ගැනීමක් ලබා දීලා තියෙනවා. එක්කෝ අපි අපව යටපත් කරලා සෝරා කන්නත් අධිරාජ්‍යවාදී යුද්ධයටත් ඉඩ දෙන්න ඕන. නැත්නම් ඒ අපරාධ කරන පද්ධතිය අවසන් කිරීම සඳහා අරගල කරන්න ඕන. නිශ්චිතවම වෛශ්වික තෝරා ගැනීම දෙවන. ඊළඟට ඒ අරගලය ජාත්‍යන්තරවාදී වගේම සමාජවාදී. එනම් කම්කරු වැඩ කරන ජනතාව කුමක්ද කළ යුත්තේ? පළමුව අධිරාජ්‍යවාදී යුද්ධ හා මැදිහත්වීම සාමාන්‍ය ජනතාවගේ කැමැත්ත නොවන බවත්, සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට නොකරන බවත් වටහා ගන්න ඕන. ඒවා සේවය කරන්නේ සම්පූර්ණයෙන්ම ධනේශ්වර අවශ්‍යතාවලට. දෙවනුව යුද්ධ සංවිධානය කරන පාලක පන්තියටමත් ඔවුන්ගේ ආයතනවලටමත් ආයෝජනා නොකර ස්වාධීන ජාත්‍යන්තර කම්කරු පන්ති විරෝධයක් ගොඩනගන්න අරගල කරන්න ඕන. ලෝකය ගෝලීය යුද්ධයක් දෙසට ලිස්සා යාම නැවැත්වීම සඳහා ජාත්‍යන්තරව කම්කරුවන් බලමුළු ගැන්වීම හා විප්ලවවාදී නායකත්වය ගොඩනගන්න කියලා ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරු හා පීඩිත මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිශ්චිතවම ක්‍රියා කළ යුතු ආකාරය කිව්වොත් එක්සත් ජනපදයේත් යුරෝපයේත් කම්කරු මේ ආක්‍රමණ හා යුද්ධ කරන්න අවශ්‍ය කරන ලොජිස්ටික්ස්, සැපයුම් වගේම කඳවුරු බැඳීම් වැළැක්වීමට කටයුතු කළ යුතුයි. කියුබාව, වෙනසුලාව, ඉරානය වගේම ලෝක සාමයමත් ආරක්ෂාව වෙනුවෙන් ඇති එකම විශ්වාසදායක බලවේගය වෙන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් කරන, කොල්ලකෑමෙන් ලාභ ලබන සංගත අත්පත් කරගන්න කර්මාන්ත ප්‍රවාහනය හා බලශක්තිය ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පාලනය යටතේ තබන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක්. අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහිව ප්‍රතිපත්තිගරුක ස්වාධීන ස්ථාවරයක් ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් දිසානායක ආණ්ඩුව හෙලා දැකීමෙන් ශ්‍රී ලාංකික කම්කරුවන් තමන්ගේ අරගලය ආරම්භ කළ යුතුයි. රාජතාන්ත්‍රික නිහඬතාවය,
ආරක්ෂක සහයෝගීතාවය හෝ ආර්ථික පෙළගැස්ම හරහා එක්සත් ජනපද හා අනෙක් සහචර පාක්ෂිකයන්ගේ උපමාරු නිහඬව අනුමත කරන අතරෙම ආණ්ඩුව පෙන්වන්න හදන මධ්‍යස්ථභාවය පිළිබඳ ඉරියව්ව දේශීය හා විදේශීය සමාජ දුක් වේදනා ගැඹුරු කරන කොල්ලකාරී ධනවාදයකට අනුබල දීමක්. කම්කරු පන්තියට ධනේශ්වර ආණ්ඩුව හෝ ව්‍යාජවාම පක්ෂ මත විශ්වාස තැබිය නොහැකි. කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය විය යුතුයි, ජාත්‍යන්තරව ක්‍රියා කළ යුතුයි. මේ කම්කරු පන්තියට නායකත්වය දෙමින් නැගෙනහිර පැසිෆික් කලාපයෙන් කැරිබියන් හා මැද පෙරදිගින් සියලුම එක්සත් ජනපද ආක්‍රමණික හමුදා ඉවත් කිරීම වෙනුවෙන් කම්කරු පන්තියේ ස්වාධීන ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කැපී වී සිටිනවා. එහි ජාත්‍යන්තර ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය wsws.org වගේම thesocialist.lk වෙබ් අඩවිවල නවතම විශ්ලේෂණ කියවන්න. මෙම දැනුම බෙදා හරින්න. මේ අරගලයට එක්වන්න.